සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ SL Review YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවෙත් තියෙන්නේ ටිකක් අමුතු විදිහේ මල සිරුරු එක්ක ජීවත් වෙන කෙල්ලෙක් වටා යන කතාවක් ගැන. ඉතින් මේ කතාවේ ඇය ජීවත් වුණේ මල සිරුරු එක්ක. ඒත් එක මල සිරුරක් ඇගේ මුළු ජීවිතේම වෙනස් කරනවා. හිතන්නකෝ ඇයගේම වෙඩින් එක දවසේ මල සිරුරක් එක්ක අස්වාභාවික විදිහට ලං වෙලා ඉන්න වීඩියෝ එකක් එක පාරටම ප්ලේ වෙනවා. ඉතින් මේක පල්ලියේ හැමෝම දකිනවා. ඉතින් ඇයි එයා මේ විදිහට මල සිරුරක් එක්ක එක්ුණේ? එහෙමත් නැත්නම් මේක ඇයගේ විනෝදාංශයක්ද? ඉතින් මේ දේවල් ගැන දැනගන්න ඔයාට මේ මූවි එක සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා. ඒ වගේම තාමත් අපේ SL Review YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ 1998 මැචියා ස්පෝර්ට් වල තියෙන එක පාලකයක්. ඉතින් මේ ගෙදර ලොකු අරගලයක් වුණු සලකුණු හැම තැනම තියෙනවා. ඒ වගේම ගේ හැමතැනම ලේ හැලිලා තියෙනවා. ඉතින් මෙහෙම තියෙන මේ පාළු ගෙදර මරුණු ගැහණු කෙනෙක්ගේ මල සිරුරක් බිම වැතිරිලා තියෙනවා. එයාගේ ළඟින්ම ඉන්න ඒ ගැහණු කෙනාගේ පැයක් 4ක් නොතෙරෙන පුංචි දුව සෑම් අම්මා මැරිලා කියලා දන්නේ නැතුව අම්මගෙන් කිරි බොනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ 2022 වසරේ කැලිෆෝනියාවේ ජීවත් වෙන සෑම්ව. ඉතින් මේ සෑම් දැන් කැලිෆෝනියාවේ අවමංගල්‍ය කටයුතු වලට ඩෙඩ් බොඩි සූදානම් කරන ආයතනයක එයාගේ ජොබ් එක කරගෙන යනවා. එයාගේ ජොබ් එක වෙන්නේ ඩෙඩ් බොඩි එම්බාම් කරලා බොඩි එක ලෑස්ති කරලා අවසන් කටයුතු වලට පවුල් වලට බාර දෙන එක. මේක ගොඩක් අය අකමැති ජොබ් එකක් වුණත් සෑම් මේ ජොබ් එක කරන්නේ හුඟක් කැමැත්තෙන්. ඉතින් මේ සෑම්ගේ බොස්ගේ නම හෙන්සර්සන්. ඒක අවමංගල්‍ය කටයුත්තක් අවසන් කළාම සෑම්ට එයාගේ බොස්ව හම්බ වෙනවා. ඉතින් සෑම් එයාගේ ජොබ් එක ගොඩක් කැප වෙලා කරන නිසා බොස් සෑම්ගේ කැපවීම ගැන ගොඩක් අගයලා එයාගේ වැටුපත් වැඩි කරනවා. ඉතින් ඒක දැනගත්තාම ගොඩක් සතුටු වෙන සෑම් ඒ සතුටු ආරංචිය එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ජෙසි එක්ක බෙදා ගන්න ඉක්මනටම ගෙදර එනවා. ඉතින් මේ ජෙසි කියන්නේ ලොයි කෙනෙක්. මේ සතුටු ආරංචිය නිසාම මේ දෙන්නා එතන මේ සතුට සමරන්න තීරණය කරනවා. දෙන්නා ටික මොහොතක් මෙහෙම සතුටෙන් ගත කරනවා. ඉතින් සෑම්ට ඕනි වෙන්නේ ජෙසි ආපහු උසාවියට යන්න කලින් ජෙසි එක ඉන්ටිමේට් වෙන්න. ඒ ජෙසි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ hina වෙලාම ජෙසි සෑම්ට කියනවා කොච්චර පිරිසිදු කරත් ෆෝමල්ඩහයිඩ් වල නරක සුවඳ තාම සෑම් ළඟ තියෙනවා කියලා. ඉතින් මේ කතාවට සෑම්ට ගොඩක් අවුල් යනවා. ඊට පස්සේ සෑම් එදා රෑම එයාගේ හොඳම යාළුවව හම්බ වෙන්න යනවා. එයා වයින් ග්ලාස් එකක් බොන ගමන් එයාගේ ප්‍රශ්නය ගැන යාළුවොත් එක්ක කතා කරනවා. ඉතින් එයාගේ ජොබ් එක නිසා එන නරක සුවඳක් නිසා එයාව ජෙසි ප්‍රතික්ෂේප කළේ ඇයිද කියලා සෑම්ට හිතා ගන්න බෑ. ඒක ඇර ජෙසි එයාව ප්‍රතික්ෂේප කරන්න වෙන මොන හරි හේතුවක් ඇතිද කියලා සෑම් හිතන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ ගොඩක් අවුලෙන් ඉන්න සෑම් එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම එයාගේ යාළුවාට කියනවා. ඉතින් සෑම් එයා මේ කරන ජොබ් එකට ගොඩක් ආදරය කරනවා. ඒ ජෙසිට තාම එක ගැන තේරුම් අරගන්න බැරි වෙලා තියෙනවා. සෑම් නිතරම ඩෙඩ් බොඩි එක ගන්දන කරන කෙනෙක් නිසා ඒ ජොබ් එක සෑම් කරනවට ජෙසි ටිකක්වත් කැමති නෑ. ඇත්තටම කිව්වොත් සමහර විට ජෙසි ඒ වගේ ජොබ් එකක් කරන එක ජෙසි පිළිකුල් කරනවා වෙන්න පුළුවන් කියලා සෑම් යාළුවන්ට කියනවා. ඒත් ඉතින් යාළුවා නම් කියන්නේ මේ වගේ රිලේෂන්ෂිප් එකකදී කපල් එකටම හොඳ අවබෝධයක් තියෙන්න ඕනි කියලා. ඊට පස්සේ යාළුවා අහනවා ජෙසි වෙනුවෙන් සෑම් එයාගේ ජොබ් එක අතාරින්න ලෑස්තිද කියලා. ඒත් ඉතින් සෑම් මේකට කවදාවත් කැමති වෙන්නේ නැහැ. සෑම් කියනවා එම්බාම් කරන කෙනෙක් වෙන එක නිකන් සාමාන්‍ය ජොබ් එකක් නෙවෙයි කියලා. ඒ මියගේ මල සිරුරු එක්ක එයාට ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා සෑම් හිතනවා. ඉතින් මේ මල සිරුරු ලෑස්ති කරලා අවසන් කටයුතු වලට ඒ අයගේ පවුල් වලට බාර දෙන එක එයාට තියෙන ලොකු වගකීමක් විදිහට තමයි සෑම් හිතන්නේ. ඉතින් අනිත් දවසේ වැඩට යන සෑම් ඩෙඩ් බොඩි එක ලෑස්ති කර ඒතේ එතනට මෙහි අලුත් සේවකයෙක් වෙන චාලි එනවා. ඉතින් මේ චාලි තමයි වල කපලා මල සිරුර වලේ දාන එක වෙනකන් වැඩ කරන්නේ. ඉතින් මෙහෙම එන චාලි ඩෙඩ් බොඩි එකකට මොනවාද මුමුණලා එළියට යනවා සෑම් දකිනවා. ඉතින් චාලි ඒ මොනවාද කළේ කියන කුතුහලේ සෑම්ට ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ නිසා සෑම් එළියට ඇවිත් එළියේ එන චාලිගෙන් ඒ ගැන අහනවා. එතකොට චාලි කියනවා ඒ මේකේ පුද්ගලයාගේ අවසන් කටයුතු වලට චාලිට උදව් කරන්න ඉඩ දුන්න එකට චාලියට ස්තුති කළා කියලා. ඉතින් චාලි මේ ගැන සෑම්ට ගොඩක් අවංකව පැහැදිලි කරනවා. චාලිට අනුව චාලි මේ කරන ජොබ් එක ගොඩක් පූජනීය ජොබ් එකක්.
ඒ වගේම හැම මල සිරුරකටම හොඳ අවසන් ගෞරවයක් ලැබෙන්න ඕනි කියලා චාලි කියනවා. ඉතින් සෑම් වගේම තමන් කරන ජොබ් එක ගැන ගොඩක් ආඩම්බර වෙන ජොබ් එකට ගොඩක් ආදරය කරන තවත් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තාම සෑම් හුඟක් පුදුම වෙනවා. ඉතින් එදා හවස සෑම් වැඩි වෙලාවක් අරගෙන ජෙසි වෙනුවෙන් එයා ලෑස්ති වෙනවා. අන්තිමට ජෙසිට බලාපොරොත්තු වුණා වගේම එදා ජෙසි එක ඉන්ටිමේට් වෙන්න පුළුවන් වෙනවා. ඒත් මේ ජෙසි එක ඉන්ටිමේට් වෙන අතරතුරේ හේතුවක් නැතුවම සෑම්ට චාලිව සිහි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කාලය ගෙවිලා යද්දී සෑම් චාලි දෙන්න ගොඩක් හිතවත් වෙලා නිතරම කතා බහ කරන්න ගන්නවා. ඉතින් මේ දෙන්න මරණින් මතු ජීවිතය ගැන වගේම තමන්ගේ කාලේ ආවම එයාලා එකිනෙකාට සලකන්න කැමති කොහොමද කියලා මේ දෙන්න කතා කරන්න ගන්නවා. මේ දෙන්න සංස්කෘතික අවමංගල්‍ය සම්ප්‍රදායන් ගැන වගේම පෞද්ගලික විශ්වාස ගැන කතා කරනවා. ඉතින් මෙහෙම හැම දෙයක්ම ගැන කතා බහ කරන නිසා මේ දෙන්නට දෙන්නත් එකිනෙකාට හොඳින් තේරුම් ගන්නවා. ඉතින් චාලි නම් කියන්නේ ජෙසිව සතුටින් තියාගන්න සෑම්ගේ සැබෑ ආශාවන් කවදාවත් යටපත් කරගන්න එපා කියලා. සෑම්ට හැම වෙලාවෙම සෑම් විදිහටම ඉන්න කියලා චාලි කියනවා. ඉතින් මෙහෙම කාලෙ ගෙවිලා යද්දී එක ඉමෝෂනල් මොහොතක චාලි එයාගේ විනාශකාරී අතීත ගැන සෑම්ට කියනවා. බීමත් රියදුරෙක් නිසා ඇතිවුණ ඇක්සිඩන්ට් එකකින් මේ චාලිට එයාගේ පවුලම අහිමි වෙලා තියෙනවා. අදටත් චාලි ඒකට ගොඩක් දුක් වෙනවා. ඉතින් දුක් වෙන චාලිව දැක්කම සෑම් කවදාවත් කාටවත් කියලා නැති එයාගේ අඳුරු අතීත ගැන වගේම එයාගේ අම්මගේ මරණය ගැන චාලිට කියන්න හිතනවා. ඒත් සෑම් ඒ ගැන චාලිට කියන්න යද්දිම ජෙසිගෙන් සෑම්ට කෝල් එකක් එනවා. ජෙසිගේ දෙමව්පියෝ දැන් ගෙදර ආවා කියලා ජෙසි කෝල් කරපු නිසා සෑම්ට ඒ අයව මඹ වෙන්න ඉක්මනට ගෙදර යන්න සිද්ධ වෙනවා. ඉතින් එයාගේ අතීත කතාව චාලි එක්ක බෙදා ගන්න වෙන හොඳ මොහොතක් හම්බ වෙයි කියන බලාපොරොත්තුවෙන් සෑම් චාලිගෙන් සමු අරගෙන යනවා. ඉතින් ගෙදර ගිහින් ගෙට ඇතුළු වෙන සෑම්ට ගෙදර ඇතුළෙන් ලොකු නිශ්ශබ්දතාවයක් දැනෙන්න ගන්නවා. ගෙදර ලයිටුත් ඔක්කොම ඕෆ් වෙලා තියෙන්නේ. මේ නිසා සෑම් තියෙන හැම පා අඩියකම දෝංකාරය එයාට ඇහෙන්න ගන්නවා. මේ මුහුණ දෙන තත්ත්වය එක්ක බිම තියෙන වීදුරු කටු එයාට පෑගෙති. සෑම්ට මතක් වෙන්නේ එයාගේ අම්මව එයාගෙන් සදාටම වෙන් කරපු එයාගේ බියකරු අතීත රාත්‍රිය. ඉතින් මේ භීතිය වැඩි වෙනවත් එක්කම සෑම් බිම වාඩි වෙලා හොඳටම අඬන්න ගන්නවා. බය වැඩිකමට සෑම්ගේ මුළු ඇඟම බයට වෙවුලන්න ගන්නවා. එතකොට ටික වෙලාවක් යද්දී මෙතනට දුවගෙන එන ජෙසි සෑම බදාගෙන එයාගේ හිත හදනවා. ඒත් ජෙසි එක ලයිට්ස් ඔක්කොම ඕන් වෙනවා වගේම පවුලේ අය වගේම යාළුවෝ ඔක්කොම ප්‍රීතිඝෝෂා කරනවා. ඇත්තටම ජෙසි පවුලේ අය යාළුවෝ එක්ක එකතු වෙලා මෙහෙම රොමැන්ටික් සර්ප්‍රයිස් එකක් කරලා සෑම්ට ප්‍රොපෝස් කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට තමයි සෑම්ට තේරුම් ගන්නේ එයාට කැඩුන වීදුරු කඩු පෑගෙනවා වගේ තැන්ලා තියෙන්නේ ජෙසි ප්‍රොපෝසල් එකට බිම හැඩ කරන්න පාවිච්චි කරපු සෑම්ගේ ෆේවරිට්ම ධාන්‍ය වර්ගයක් කියලා. ඒත් ඉතින් දැන් සෑම්ගේ මුළු ඔළුවම අම්මගේ මතකයන් එක්ක වගේම ඒ අවාසනාවන්ත රාත්‍රියෙන් පිරීලා තියෙන්නේ. ඒ නිසා සෑම් හොඳින්ම ජෙසිගේ ප්‍රොපෝසල් එක ප්‍රතික්ෂේප කරනවා. ජෙසි කියනවා මේ ධාන්‍ය වර්ගය එයාට නිකන් ආහාරයක් විතරක් නෙවෙයි එයාට අම්මා එක්ක තිබ්බ අවසන් බැඳීම කියලා. ඊට පස්සේ සෑම් ජෙසිට කියනවා ජෙසිට සම්පූර්ණයෙන් ආදරය කරන කෙනෙක්ව හොයාගන්න කියලා. එයා වගේ අතීත මතකයන් එක්ක සටන් කරන කෙනෙක්ව ජෙසිට ගැලපෙන්නේ නැහැ කියලා. සෑම් එතනින් යනවා. ඉතින් සෑම්ට එක පාරටම මේ මොනවද උනේ ඇයි සෑම්යව ප්‍රතික්ෂේප කළේ කියලා ජෙසිට හිතාගන්න බැරුව ජෙසි ගොඩක් කන්ෆියුස් වෙනවා. ඉතින් අනිත් දවසේ සෑම් වැඩට යන්නේ ලොකු පරක් හිතේ තියාගෙන ගොඩක් අවුලේ. ඒත් ඉතින් අද සෑම්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ එයා හීනකින්වත් බලාපොරොත්තු නොවුන දෙයකට. ටික වෙලාවකට පස්සේ ඩෙඩ් බොඩි එකක් ලෑස්ති කරන්න ගන්න හිතන සෑම් ඒකේ ටැග් එක බලනවා. ඒ ටැග් එකේ තියෙන්නේ JN කියලා නමක්. ඉතින් ඒ බෑග් එක අයින් කරලා ඩෙඩ් බොඩි එක දිහා බලද්දි තමයි සෑම් දකින්නේ ඒ ඩෙඩ් බොඩි එක චාලිගේ කියලා. ඊයේ වෙනකන් හොඳට හිටිය චාලි මැරිලා මෙහෙම සුදුමැලි වෙලා ඉන්නවා දැක්කම සෑම් ගොඩක් ෂොක් වෙනවා. ඊට පස්සේ එයා චාලිගේ අත අල්ලගෙන චාලිගේ නම කියලා හොඳට මඩනවා. ඉතින් මේ වෙනකොට සෑම්ට හැම දෙයක්ම කතා කරන්න පුළුවන්. සෑම්ට සෑම් විදිහටම ජීවත් වෙන්න පුළුවන් සේෆ් සෝන් එක වෙලා තිබ්බේ චාලි. ඉතින් මේ චාලිගේ හදිසි සමුගැනීම දරා ගන්න බැරුව සෑම් ගොඩක් හැඟීම් බර වෙනවා. ඒ නිසා ඒ හැඟීම් දරා ගන්න බැරුව ගොඩක් දුකෙන්ම සෑම් චාලිගේ ඩෙඩ් බොඩි එකත් එක්ක ඉන්ටිමේට් වෙනවා. අන්තිමට සෑම්ට එක පාරටම එයාව කවුරු හරි අල්ලනවා වගේ දැනෙනවා. ඒකට බය වුණ සෑම් කෑ ගහගෙන බිමට පයින්නවා. ඉතින් හොඳටම බය වෙලා ඉන්න සෑම් ආපහු චාලිගේ ඩෙඩ් බොඩි එක දිහා බලනවා. ඒත් එතකොට චාලිගේ ඩෙඩ් බොඩි එක ඒ තිබ්බතන නෑ. ඉතින් ඒ ස්ලැබ් එක හිස්ව තියනවා දැකලා සෑම් හොඳටම කලබල වෙනවා. මෙහෙම කොටක් කලබල වෙලා සෑම් ඉන්නකොට එයාට හුරු පුරුදු කටහඬක්
එයාගේ නම කියලා කතා කරනවා සෑම්ට ඇහෙනවා. එතකොට තමයි සෑම් තාමත් පණ පිටින් ඉන චාලිව දකින්නේ. එතකොට මේ වගේ පිස්සු වැඩක් කරපු එකට සෑම් චාලිට හොඳටම බයිනවා. ඒ චාලි පැහැදිලි කරනවා එයා මේ දේවල් කළේ සෑම්ව එයාගේ අඳුරු මතකයන් වලින් එළියට ගේන කියලා. ඉතින් මේ දේවල් කරගන්න බෙහෙත් වලින් හුස්ම ගන්න එක පාලනය කරගත්ත විදිය වගේම කෘතිම මරණ පරීක්ෂණ කැපුමක් භාවිතා කරපු එක ගැන සෑම්ට චාලි විස්තර කරනවා. ඒත් සෑම්ට මේ චාලි කරපු කිසිම දෙයක් පිළිගන්න බෑ. එයා මෙහෙම ඉමෝෂනල් විදිහට රවට්ටලා ඩෙඩ් බොඩි එකත් එක්ක ඉන්ටිමේට් වෙන තැනට චාලි එයාව ගෙනාව එකට සෑම් චාල්ට හොඳටම වයින්නවා. එතකොට චාලි කියනවා එයා මේ හැම දෙයක්ම කළේ සෑම්ව එයාගේ අඳුරු මතකයන් වලින් එළියට ගේන්න කියලා. චාලි කොච්චර දේවල් කිව්වත් සෑම් මේ කරපු දේවල් පිළිගන්නේ නැහැ. සෑම්ගේ හිතේ චාලි ගැන තිබ්බ විශ්වාසය නැති වෙලා යනවා. චාලි කරපු දෙයින් හොඳටම හිත බිඳුණු සෑම් චාලිව එයාගේ ජීවිතෙන් අයින් කරලා චාලිගෙන් වෙන් වෙලා යනවා. මෙහෙම මාස 2ක් ගෙවිලා යනවා. සෑම් දැන් වැඩ කරන්නේ රූපලාවන්‍ය ආයතනයක මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට. ඉතින් සෑම් එයාගේ ජීවිතේ කොච්චර සතුටින් ගත කරන්න try කළත් චාලිගේ මතකයන් ඇවිත් නිතරම සෑම්ගේ හිතට බාධා කරනවා. සෑම්ට නිතරම චාලිව බැවිලා පේන්න ගන්නවා. ඉතින් මේ සෑම්ගේ වෙඩින් එක දවසේ සෑම් වෙඩින් එකට ලෑස්ති වෙනවා. එතකොට සෑම් සතුටෙන් නෙවෙයි මොකක් හරි අවුලකින් ඉන්න කියලා සෑම්ගේ යාළුවා ඩැනීට නෝට් වෙනවා. ඉතින් සෑම් එළියට කියන්න බැරි ලොකු බරක් හිතේ තියාගෙන සතුටෙන් ඉන්නවා වගේ රඟපාන උත්සාහ කරනවා කියලා ඩැනීට තේරෙනවා. ඒ නිසා සෑම් හොඳින්ද කියලා ඩැනී සෑම්ගෙන් අහනවා. එතකොට සෑම් hina වෙලා කියනවා එයාට ඕනි සාමාන්‍ය කම්මැලි ජීවිතයක් විතරයි කියලා. ඊට පස්සේ මේ සෑම් ජෙසි දෙන්නගේ විවාහ උත්සවය පැවැත්වෙනවා. ඒක සතුට වගේම පොරොන්දු වලින් පිරීලා ඉතිරිලා යනවා. ඉතින් මේ වෙලාවේ සර්ප්‍රයිස් එකක් විදිහට ජෙසි එයාලා දෙන්නා ගත්ත වීඩියෝ වගේක් මෙතන හැමෝටම පේන ප්ලේ කරනවා. ඉතින් මේ වීඩියෝ දැකලා සෑම් වගේම හැමෝම ගොඩක් සතුට වෙනවා. එතකොට මේ අය බලාපොරොත්තු නොවුන වීඩියෝ එකක් මෙතන ප්ලේ වෙන්න ගන්නවා. මෙහෙම ප්ලේ වෙන්නේ සෑම් චාලිගේ ඩෙඩ් බොඩි එක එක්ක ඉන්ටිමේට් වෙන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක දැකලා සෑම් ගොඩක් ෂොක් වෙනවා වගේම මෙතන ඉන්න හැමෝම ගොඩක් ෂොක් වෙනවා. මේක දැකලා ගොඩක් කේන්ති කරන ජෙසි සෑම්ගෙන් මේ ගැන අහනවා. එතකොට සෑම් ඒ වීඩියෝ එක ගැන ජෙසිට පැහැදිලි කරන්න try කළත් ඒකෙන් වැඩක් නම් වෙන්නේ නැහැ. එතකොටම එකපාරටම චර්ච් එකේ දොරවල් අරගෙන චාලි මෙතනට එනවා. ඉතින් චාලි සෑම්ගේ ජීවිතේ හැම ලස්සන දෙයක්ම විනාශ කළේ ජෙසි කියලා ජෙසිට හොඳටම බයිනවා. මේකට සෑම්ට හොඳටම කේන්ති ගිහින් එයා චාලිට කතා කරන්න හැරෙනවා. ඉතින් මේ සෑම්ගේ කටහඬ මේ වෙලාවේ වේදනාවෙන් වගේම පිළිකුලෙන් වේවුලනවා. ඉතින් එදා වීඩියෝ එකක් රෙකෝඩ් කරපු එකට සෑම් චාලිට බයිනවා. එතකොට ගොඩක් කලබල වෙන චාලි කියනවා එයා එදා සිදුවන දේ රෙකෝඩ් කළේ ඒ වීඩියෝ එක පාවිච්චි කරලා සෑම්ට අපහාස කරන්න නෙවෙයි කියලා. එයා ඒ වීඩියෝ එක රෙකෝඩ් කළේ සෑම්ට තිබ්බ ආදරයට කියලා. එයා ඒ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ සෑම්ට පළ කරලා එයාගේ හැඟීම් වලට කැමති කරව ගන්න කියලා චාලි හැම දෙයක්ම සෑම්ට කියනවා. ඒත් ඉතින් චාලි මේ කරපු කිසිම දෙයකින් සෑම්ට චාලිගේ ආදරයක් පේන්නේ නැහැ. එයාට දැනෙන්නේ ලොකු පාවා දීමක් විතරයි. මේ නිසා වේදනාවෙන් ගොඩක් අඬන ගමන් චාලිව තල්ලු කරන සෑම් මේ හැම දුකක්ම තනියම දරාගෙන හැම දෙයක්ම අතහැරලා චර්ච් එකෙන් එළියට යනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ සෑම් හැම දෙයක්ම අමතක කරලා ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ නිසා සෑම් සේවිකාවක් විදියට වැඩ කරන ජොබ් එකකට ඉල්ලුම් කරනවා. ඉතින් ඉන්ටර්විව් කරපු කෙනා සෑම්ම ජොබ් එකට ගන්න ගොඩක් කැමති වෙනවා. එතකොට ඉන්ටර්විව් කරපු කෙනාට එතන ඉන්න තවත් සේවකයෙක් එයාගේ ෆෝන් එකෙන් දෙයක් පෙන්නුවාම එයාගේ මූණ වෙනස් වෙනවා. එයා සෑම්ට කියනවා ලිංගික අපරාධකාරයෙක්ට එයා මේ වගේ ජොබ් එකක් දෙන්න කැමති නෑ කියනවා. ඒකෙන් සෑම් ලොකු නින්දාවකට පත් වෙනවා. ඉතින් අවුලෙන්ම වාහනයට ගිහින් ෆෝන් එක චෙක් කරලා බලුවම තමයි සෑම් දකින්නේ එයාගේ ඒ ඉන්ටිමේට් වීඩියෝ එක ගැන නිවුස් එක ලීක් වෙලා කියලා. ඉතින් මේ නිසා මේ පැත්තේ හැමෝම සෑම් ගැන දන්නවා වගේම සෑම්ට හැම තැනකින්ම ගොඩක් අපහාස වෙනින් සිද්ධ වෙනවා. සෑම්ට නිදහසේ කොෆි ෂොප් එකකින් කොෆි එකක්වත් බොන්න බැරි වෙනවා. සෑම් දන්න අඳුරන හැමෝම මේ සිද්ධිය නිසා සෑම්ව අතාරිනවා. හැමෝම සෑම්ට ඇහෙන්නම සෑම්ට එක එක දේවල් කියන්න පටන් ගන්නවා. මේ නිසා අන්තිමටම සෑම්ට ජීවත් වෙන්න වෙන්නේ සමාජයෙන් ඈත් වෙලා ගොඩක් හුදකලාවේ. ඒ ගැනම හිතලා දුක් වෙන සෑම් තුවක්කුවක් මෙලදී ගන්නවා. මෙහෙම ටික දවසක් ගෙවිලා යනවා. දවසක් සුපුරුදු විදිහට සෑම් එයාගේ කායකට වෙලා එද්දි එතනින් චාලි අරගෙන යන අවමංගල්‍ය වාහනයක් දකිනවා. ඒ නිසා සෑම් එක ෆලෝ කරගෙන සොහොනට යනවා. ඉතින් චාලි සොහොනට ගිහින් වලක් හරන්න ගන්නවා. එතකොට එතනට යන සෑම් තුවක්කුව දික් කරලා චාලිගෙන් ප්‍රශ්න කරනවා.
එතකොට චාලි කියනවා එයා ෆේක් ඩෙත් එකක් නිර්මාණය කළේ සෑම්ට රිද්දන්න හිතලා නෙවෙයි කියලා. චාලි එහෙම කළේ එයාගේ සෑම්ගේ සම්බන්ධය ජීවමානව තියාගන්න කියලා. චාලි සෑම්ගේ අම්මා ගැනත් කතා කරනවා. චාලි කියනවා සෑම් පොඩි කාලේ මැරිලා හිටිය. එයාගේ අම්මට පණ තියනවා කියලා හිතලා සෑම් අම්මව දවස් ගාණක් රැකබලාගත්ත විදිය ගැන. ඉතින් ඒක තමයි සෑම්ට එයාගේ ජීවිතේ සැනසීමක් දැනුණු එකම අවස්ථාව කියලා චාලි කියනවා. ඉතින් චාලි මේ දේවල් කිව්වහම සෑම්ගේ අතීත මතකය ආපහු අලුත් වෙන්න ගන්නවා. ඉතින් චාලි කිව්වා වගේම එයා පොඩි කාලේ අම්මව රැකබලාගත්ත අවසාන මොහොත තමයි එයාට ආරක්ෂාවක් දැනුණ අන්තිම මොහොතත් වෙන්නේ. ඉතින් මේ චාලිගේ කතාව නිසා සෑම්ගේ හිත පොඩ්ඩක් මෘදු වුණත් චාලි සෑම්ගේ ජීවිතයට කරපු විනාශයට තාම සෑම්ට සමාව දෙන්න බෑ. මේ නිසා ගොඩක් කවුල් ගිහින් ඉන්න සෑම් අන්තිමට එයාගේ අතේ තියෙන තුවක්කුව තමන්ගේම හිසටම තියාගන්නවා. එතකොට සෑම්ව නතර කරන්න ළඟට එන චාලි සෑම්ට පොරොන්දු වෙනවා. දෙන්නට සතුටින් ජීවත් වෙන්න මාර්ගයක් එයා හොයා ගන්නවා කියලා. එතකොට චාලි කියන දේ අහලා තුවක්කුව පහලට ගන්න සෑම් එක පාරටම ඒ තුවක්කුවෙන් චාලිගේ බඩට වෙඩි තියනවා. ඒකෙන් චාලි එයා කපලා තිබ්බ වල ඇතුළටම ඇදගෙන වැටෙනවා. එතකොට චාලිට ලං වෙන සෑම් අන්තිම මොහොතේ චාලි එක ඉන්ටිමේට් වෙනවා. ඒකෙන් පස්සේ චාලිව වල දාන සෑම් එයාගේ වේදනාව දුක වගේම අතීත මතකයන් හැම දෙයක්ම චාලි එකම වලලා දානවා. ඉතින් මෙහෙම කාටවත් තේරුම් ගන්න අමාරු කතාවක් ඉදිරි කරලා මේ කතාව මෙහෙම අවසන් වෙනවා. ඉතින් මේ වගේ සුපිරි ලස්සන මූවිස් වගේම TV ෂෝ දිගටම බලන්න SL Review YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ සුපිරි ලස්සන movie review එකකින් අපි හමු. හැමෝටම සුබ දවසක්.